හෙලෝ මචං ප්ලෑන් කර කර හිටියොත් කවදාවත් මේ ගමන් යන්න වෙන්නේ නැති නිසා හිතුන ගමන්ම මං තීරණය කරා වැව තැන්නට ගිහිල්ලා එන්න. මැද මහනුවර ඉඳන් කිලෝමීටර් 7ක් විතර දුර මේ ගමන මම නම් ගියේ මගේ බයික් එකෙන්. යන ගමන් වීඩියෝ ෂොට් එකක් ගන්න ගිහිල්ලා බෑග් එක වැටුණා. උණු වතුර බෝතලයක් කැඩුනා. අක්කගෙන් බැනුම් ඇහුවා. ඒ අස්සේ කූඩැල්ලෙකුත් තාතල් එකක් දෙන්න ගත්තා. ඇත්තටම මචං උඹලට කියනවා නම් තනියම යන ගමන් වල වෙනමම ආතල් එකක් තියෙනවා. මොකද මෙන්න මේ වගේ බයික් එක නවත්තලා Tamanට ඕනි වෙලාවක යන්න පුළුවන්. කවුරුත් හදිස්සි නම් කරන්නේ නැහැ. ඇතුල් වීමට කලින් ටිකට් එකක් ගන්න ඕනේ මචං. මම ගියේ තනියම නිසා මට රුපියල් 500ක ටිකට් එකක් ගන්න වුණා. ඔයාලා 8 දෙනෙක් වගේ යනවා නම් නයිට් කැම්පින් කරන්න රුපියල් 2500ක් වගේ ගන්නවා. මිල නොබන පෙම් කවිය පබඳින්න බිනිවැස්ස වස්සන්න මත්දාන තෙත් වෙන්න ආදරය දලුලන්න මේ කතමතින් ඉතින් ටිකට් එක අරගෙන මෙන්න මේ විදිහට කන්ද උඩට ආවට පස්සේ පේන view එක නම් වෙනමම ලෝකයක්. මෙයා තමයි ඉතින් මගේ ගමන් සගයා. ඊළඟට තමයි මගේ ගේ හදන වැඩේ තිබුණේ. කැම්පින් ටෙන්ට් එක ගහන්න ලොකේෂන් එකක් හොයන්න සෑහෙන වෙලාවක් ගියා. මොකද මම ගියේ වීකෙන්ඩ් එකක නිසා සෑහෙන කට්ටිය පිරිසක් කැම්පින් කරන්න ඇවිල්ලා තිබුණා. කන්දයිනෙම ටෙන්ට් එක ගහපු නිසා ලස්සන view එකක් නම් තිබුණා. හැබැයි එතනට හුලඟ නම් මාරම සැරයි. මට බයකට තිබ්බේ මාවත් එක්ක ටෙන්ට් එක ගහගෙන යයිද කියලා. මීදුම එන්න පටන් ගන්නවත් එක්කම මචං තේ එකක් බොනවා කියන්නේ වෙනම ෆීලින් එකක්. හවස් වීගෙන එනකොට මීදුම ඇවිල්ලා මුළු පැත්තම වහගෙන ගියා. අඩි සද්දේ මට හිතිම හැංගුණානේ. මට හිතුනේ මම නුඹ පණ ගන්න. ඒ හින්දා හදිසියෙ මම යන යති ඕනවදක මගේ හිත නතර වුණේ. දිය වෙනතර කන්දක් උඩ මීදුමයි සීතල හුළඟයි එක්කෙන ෆීලිං එක නම් කියලා වැඩක් නෑ මචං. රෑ වෙන්න කලින් කොහොම හරි මම දර ටිකක් හොයාගෙන ඇවිල්ලා පොඩි ගිනි මෙලයක් ගහන්න ලෑස්ති කරගත්තා. ෆෝන් වලට සිග්නලුත් නැතුව සීතල කන්දක් මුදුනක මේ වගේ රෑක ගිනි මෙලයක් ගහගෙන ඉඳලා බලන්නකො ආස හිතේ. බඩගිනි වෙච්ච නිසා අක්කවතල දුන්න බත් එක කන්න ගත්තා. ඒ වෙලාවේ හැටියට ඒ කෑම වේල තමයි ලෝකේ රසම කෑම වේල. ඊට පස්සේ ඉතින් දවසේ වැඩ ටික නම් ඉවරයි. හුළඟ නම් තාමත් එහෙමයි කියලා මම නිදාගත්තා. ගුඩ් මෝර්නිං කියලා නැගිටලා එළිය බලනකොට මට පේන්න තිබුණේ මීදුම විතරයි.
සිතුරු මල් රුවක පාතියලා හෙමේ හෙමේ මේක බලනුම් කියයි මේ මොන කැම්පින්ද කියලා. හැබැයි කරන්න දෙයක් නැහැ. මං ටෙන්ට් එක උදේ මකුලගෙන එන්න ලෑස්ති වුණා. මේ වීඩියෝ ෂොට් එක තමයි මචං මං ආසම වීඩියෝ ෂොට් එක. මේ වැවේ මූණ පොඩ්ඩක් හොදගත්තම නිදිමත නම් ගියා. අටයි 20ට වගේ මං එන්න පිටත් වුණා. හැබැයි එනකොට නම් හොඳටම නාගෙන තමයි මචං ආවේ. එහෙනම් මම ගියා. පුළුවන් නම් කාලයකට සැරයක් ඔෆ්ලයින් වෙන්න.